අපි එදා දුන්න පිරිසට කර්මකාරක වාක්‍ය සිංහලයට පරිවර්තනය කරන්න කියලා තියෙන ටික බලා ගන්න. එක බලිනා පුරුෂේන ත්වං ආකඩ්ඩීයසි. බලිනා පුරුෂේන බලවත් පුරුෂයා විසින් ත්වං නුඹ ආකඩ්ඩීයසි අදිනු ලැබෙහි. දෙක තාය දාසියා තේ ගෝනා බන්දිහි යන්ති. තාය දාසියයි දාසිය විසින් තේ ගෝනා ඒ ගොන්නු බන්දිහි යන්ති බඳිනු ලැබෙත්. 3 ඉමිනා වඩ්ඩකිනා ඉමස්මින් ගාමේ බහෝනි ගේහානි කරීයන්ති. ඉමිනා වඩ්ඩකිනා මේ වඩුවා විසින් ඉමස්මින් ගාමේ මේ ගමෙහි බහෝනි ගේහානි බොහෝ ගෙවල් කරීයන්ති සාදනු ලැබෙත්. 4 තේසන් දාසේහි අම්හාකම් බණ්ඩානි ගාමං හරියන්. තේසන් දාසේහි ඔවුන්ගේ දාසයන් විසින් අම්හාකම් බණ්ඩානි අපගේ බහන්ඩ ගාමං හරියන්ති ගමට ගෙන යනු ලැබෙත්. ගමට ගෙන යනු ලැබෙත්. එතකොට මේ වාක්‍ය උක්ත කර්මය තමයි බණ්ඩානි කියන එක. බණ්ඩානි. ඊට අනුරූපීව තමයි හරියන්ති කියලා ක්‍රියාපදේ යෙදෙන්නේ. 5 අට්ඨහි වාණිජේහි චත්තාරෝ අස්සා නගරං හරියන්ති. අට්ඨහි වාණිජේහි වෙලෙන්දන් 8 දෙනෙකු විසින් චත්තාරෝ අස්සා අශ්වයෝ 4 දෙනා නගරන් නගරයට හරියන්ති ගෙන යනු ලැබෙත්. හොඳයි ඊළඟට 7 පංචහි කස්සකේහි තං මහන්තං කෙහෙත්තං කසීයති. පංචහි කස්සකේහි ගොවියන් 5 දෙනෙකු විසින් තං මහන්තං කෙහෙත්තං ඒ විශාල කෙත කසීයති සීසානු ලැබේ. කෙත කියන එක තමයි උක්ත කර්මය. එතකොට කෙත්තං කියන එක උක්ත කර්මය. 8 වනිතාය බහෝනි වත්තහානි වනිතාය බහෝනි වත්තහානි තස්සම් පොක්කරණියන් දොහොවියන්ති. වනිතාය ස්ත්‍රිය විසින් බහෝනි වත්තහානි බොහෝ වස්ත්‍ර තස්සම් පොක්කරණියන් ඒ පොකුණෙහි දොහොවියන්ති සෝදනු ලැබේ. ඒතර වත්තහානි කියන එක තමයි මේ වාක්‍ය උක්ත කර්මය. ඊට අනුව තමයි දොහොවියන්ති කියලා ක්‍රියාව යෙදලා තියෙන්නේ. 9 සෙට්ටිනා බහුන්නං යාචකානං දානං දීයති. සෙට්ටිනා සිටුවරයා බහුන්නං යාචකානං බොහෝ යාචකයන්ට සෙට්ටිනා සිටුවරයා විසින් බහුන්නං යාචකානං බොහෝ යාචකීන්ට දානං දානය දීයති දෙනු ලැබේ. මේකේ උක්ත කර්මය දානං. ඊට අනුරූපීව දීයති කියලා යෙදුන ක්‍රියාව. 10 තස්මින් ආරාමේ වසන්තේහි භික්ඛුහි සීලං සාධුකං රක්ඛියති. තස්මින් ආරාමේ ඒ ආරාමේහි වසන්තේහි භික්ඛුහි වාසය කරන්නා වූ භික්ෂූන් වහන්සේලා විසින් සීලං ශීලය සාධුකං මනාව රක්ඛියති රකින්න ලැබේ. එතකොට සීලං කියන එක තමයි මේ වාක්‍යයේ උක්ත කර්මය. ඊට අනුරූපීව රක්ඛියති කියලා එක වචනෙන් යෙදුණා. 6 අම්හාකන් නත්තහරේහිච දීතරේහිච මයං වන්දියාම. අම්හාකන් අපගේ නත්තාරේහිච මුණුබුරන් විසින්ද දීතරේහිච දියණියන් විසින්ද මයං අපි වන්දියාම වඳිනු ලැබෙමු. මයං තමයි උක්ත කර්මය. ඊට අනුරූපීව වන්දියාම කියන ක්‍රියාව යෙදලා තියෙනවා. එතකොට මේකේ අදහස සාමාන්‍යයෙන් අපේ මුණුබුරන් විසිනුත් මුණුබුරුනොත් දියණිවරුනොත් අපට වඳිනවා කියන එකයි. 11 සත්තෙහි භික්ඛූහි පංච සතානං මනුස්සානං ධම්මෝ දේශීයති. සත්තෙහි භික්ඛූහි භික්ෂූන් වහන්සේලා 7 නමක් විසින් පංච සතානං මනුස්සානං මිනිසුන් 500 දෙනෙකුට ධම්මෝ ධර්මයේ දේශීයති දේශනා කරනු ලැබේ. ඊළඟට 12 පඤ්ඤාසාය පඤ්ඤා සතියා කියන දෙකම හරි. පඤ්ඤාසාය පඤ්ඤා සතියා මනුස්සේහි තම්හා ආපනම්හා බහෝනි භණ්ඩානි කිනියන්. ඒතර පඤ්ඤාසාය මනුස්සේහි කිව්වත් පඤ්ඤා සතියා මනුස්සේහි කිව්වත් එකම අර්ථ.
මිනිසුන් 50ක් විසින් 50 දෙනෙක් විසින් තම්හා ආපනම්හා ඒ කඩෙන් බහෝනි භණ්ඩානි බොහෝ භාණ්ඩ කිනීයන්ති මිලයට ගනු ලැබේ. භණ්ඩානි කියන එක තමයි උක්ත කර්මයට අනුව කිනීයන්ති කියලා එදිලා තියෙන්නේ. 13 මාතුයා අත්තනෝ පුත්තෝ හත්තේහි ගන්හි යති. මාතුයා මව විසින් අත්තනෝ පුත්තෝ තම පුත්‍රයා තමාගේ පුත්‍රයා හත්තේහි අත්වලින් ගන්හි යති ගනු ලැබේ. 14 බුද්ධේන බහුන්නං දේවානංච මනුස්සානංච ධම්මෝ දේශීයති. බුද්ධේන බුදුරජාණන් වහන්සේ විසින් බහුන්නං දේවානංච බොහෝ දෙවියන්ටද මනුස්සානංච මිනිසුන්ටද ධම්මෝ ධර්මය දේශීයති දේශනා කරනු ලැබේ. 15 දාසේහි දීඝාහි රජ්‍යෝහි දෙහෙනුයෝ බන්දිහි යන්ති. දාසේහි දාසයන් විසින් දීඝාහි රජ්‍යෝහි දික් රැහන් වලින් දෙහෙනුයෝ දෙන්නු බන්දිහි යන්ති බඳිනු ලැබේ. එතන බන්දිහි යන්ති බඳිනු ලැබෙත් කියලා ඉන්න ඕනි. ඊට පස්සේ 16 ද්වීහි ධනවන්තේහි වාණිජේහි දේ කාලා අස්සා කිනීයන්ති. ද්වීහි ධනවන්තේහි වාණිජේහි ධනවත් වෙලෙන්දන් දෙදෙනෙකු විසින් දේ කාලා අස්සා කළු අශ්වයෝ දෙදෙනෙක් කිනීයන්ති මිලට ගනු ලැබෙත්. 17 ඉමස්මින් දීපේ බහෝහි මනුස්සේහි බුද්ධෝ වන්දීයති. ඉමස්මින් දීපේ මේ දිවයිනෙහි බහෝහි මනුස්සේහි බොහෝ මිනිසුන් විසින් බුද්ධෝ බුදුරජාණන් වහන්සේ වන්දීයති වඳිනු ලැබේ. මේ දිවයිනේ බොහෝ මිනිසුන් බුදුරජාණන් වහන්සේට වඳිනවා කියන එකයි. 18 තාහි නාරේහි ඉමායන් වාපියන් බහෝනි රත්තානි වත්තහනි දොහවියන්ති. තාහි නාරීහි ඒ ස්ත්‍රීන් විසින් ඉමායන් වාපියන් මේ වැවෙහි බහෝනි රත්තානි වත්තානි බොහෝ රතු වස්ත්‍ර දොහවියන්ති සෝදනු ලැබෙත්. 19 මාතුයා තස්සා ගිලානෝ පුත්තෝ වෙජ්ජස සන්තිකං හරියති. මාතුයා මව විසින් තස්සා ගිලානෝ පුත්තෝ ඇගේ ගිලන් පුත්‍රයා වෙජ්ජස සන්තිකං වෛද්‍යවරයා සමීපයට හරියති ගෙනියනු ලැබේ. ඉස්ස ඉමස්මින් ගාමේ චතෝහි මනුස්සේහි තුම්හේ පහරීයත. ඉමස්මින් ගාමේ මේ ගමෙහි චතෝහි මනුස්සේහි මිනිසුන් 4 දෙනෙකු විසින් තුම්හේ නුඹලා පහරීයත පහර දෙනු ලැබේහු. ඊළඟට අපි අභ්‍යාසයේ හැටියට දීලා තියෙනවා පහත දී ඇති කර්මකාරක වාක්‍ය කතෘකාරකයට පෙරලා සිංහලයට නගන්න. මේ තියෙන කර්මකාරක වාක්‍ය කතෘකාරකයට හරවන්න ඕනේ. කතෘකාරකයට හරවන්න ඕනේ. එතකොට කතෘකාරක වාක්‍යයේදී කතෘ පඨමාවෙන් යෙදෙනවා, කර්මී ဒုတိ යාවෙන් යෙදෙනවා. කතෘට අනුව තමයි ක්‍රියාව තියන්නේ. එතකොට මෙන්න මේ වාක්‍ය ටික ඒ විදිහට මේ පෙරලන්න ඕනේ. කතෘකාරක වාක්‍යයක් විදිහට පරිවර්තනය කරන්න ඕනේ. ඒ විදිහට පරිවර්තනය කරලා සිංහලයට නගන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙනවා එක බලිනා පුරුෂේන තුවං ආකඩ්ඩිහියසි. 2 තාය දාසියා තේ ගෝණා බන්දියන්ති. 3 ඉමිනා වඩ්ඩකිනා ඉමස්මින් ගාමේ බහෝනි ගේහානි කරියන්ති. 4 තේසන් දාසේහි අම්හාකම් බණ්ඩානි ගාමං හරියන්ති. 5 අට්ඨහි වාණිජේහි චත්තාරෝ අස්සා නගරං හරියන්ති. 6 අම්හාකම් නත්තාරේහිච දිහිතරේහිච මයං වන්දියාම. 7 පංචෙහි කස්සකේහි තම් මහන්තං කෙත්තං කසීයති. 8 වනිතාය බහෝනි වත්තහනි තස්සම් පොක්කරණියන් දොහවියන්ති. 9 සෙට්ඨිනා බහුන්නං යාචිකානං දානං දීයති. ඊට පස්සේ 10 තස්මින් ආරාමේ වසන්තේහි මනුස් බික්ඛෝහි සීලං සාධුකං රක්ඛියති. සත්තෙහි බික්ඛෝහි පංචසතානං මනුස්සානං ධම්මෝ දේශීයති.
පඤ්ඤාසාය එහෙම නැත්නම් පඤ්ඤා සතියා මනුස්සේහි තම්හා ආපනම්හා බහෝනි භණ්ඩානි කිනීයන්ති 13 මාතුයා අත්තනෝ පුත්තෝ හත්තේහි ගන්හීයති බුද්ධේන බහුන්නං දේවානංච මනුස්සානංච ධම්මෝ දේශීයති 16 දීඝාහි රජ්ජෝහි දෙහෙනුයෝ බන්දීයන්ති වීහි ධනවන්තේහි වාණිජේහි ද්වේ කාලා අස්සා කිනීයන්ති ඉමස්මින් දීපේ බහෝහි මනුස්සේහි බුද්ධෝ වන්දීයති තාහි නාරීහි ඉමායන් වාපියන් බහෝනි රත්තානි වත්තහනි දොහවීයන්ති මාතුයා තස්සා ගිලානෝ පුත්තෝ වෙජ්ජාස සන්තිකං හරියති 20 ඉමස්මින් ගාමේ චතෝහි මනුස්සේහි තුම්හේ පහරීයත මේ වාක්‍ය 20 කතෘකාරකයට හරවලා සිංහලයට පරිවර්තනය කරන්න